ආයුබෝවන් මහරජා ෆුඩ්ස් කියලා කියන්නේ ශ්‍රී ලාංකේය විශ්වාසය දිනාගත්ත උතුරින් පටන් ගත අභිමහානවත් සංනාමයක් වගේම ලංකාව පුරා මෙන්ම ලෝකේ පුරා ව්‍යාප්ත කරලා මුළු ශ්‍රී ලාංකේය මෙන්ම ලෝකවාසී ජනතාවගේ ආදරය සහ විශ්වාසය රසයක් තුලින් ලබාගත් අභිමානවත් සංනාමයක්. ඉතින් අද අපි මේ ලෑස්ති වෙන්නේ Cook with මහරජා අපේ අලුත්ම එපිසෝඩ් සීරීස් එක පටන් ගන්න. අපි මේ එපිසෝඩ් සීරීස් එකේදී ඔයාලට රසවත් කෑම කොහොමද යුනික් විදිහට අර ගැමි රසය තියාගෙන කොහොමද ඔයාලගේ ආහාර මේසේ රසවත් කරගන්න කියන එක අපි කියලා දෙන්නම්. ඉතින් මේකදී අර සාම්ප්‍රදායික විදිහට ඕගොල්ලෝ අර එදිනදා අයපු කෑම වට්ටෝරු නෙවෙයි. හැබැයි ඒ කෑම වට්ටෝරු එක්තරා විශේෂ විදිහකට රසවත් විදිහකට කොහොමද උයන්න පිහන්න කියලා අපි කියලා දෙන්නම්. ඉතින් අද අපි පළවෙනි එපිසෝඩ් එකත් එක්ක පටන් ගමු. හරි අපි අද මුලින්ම හදන්න යන්නේ කොහොමද හරියටම ජැප්නස් ස්ටයිල් එකට රසට චිකන් කරියක් හදන්න කියලා. අපි අද ඉන්නේ අලුතෙන්ම ඉදිරියන අපේ මීරිගම ෆැක්ටරි එකේ මහරජා ෆුඩ්ස් මීරිගම ෆැක්ටරි එකේ නම් තමයි අපි මේ එපිසෝඩ් එක අද කරන්නේ. ඉතින් අපිට මුලින්ම ජැප්නස් ස්ටයිල් එකට චිකන් කරියක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම චිකන් ඕනි වෙනවා. ඊට පස්සේ අපිට ජින්ජර් ගාර්ලික්, ඒ වගේම සිනමන්, කාඩමන්, ක්ලෝව්ස්, ඒ වගේම අපිට රතු ලුණු, රෙඩ් අනියන්, ඒ වගේම ග්‍රීන් චිලිස්, හරි ලීව්ස්, හරි ඒ වගේම ස්පෙෂල් අපිට ඕන වෙනවා අපේ සිග්නේචර් ප්‍රොඩක්ට් එක රෝස්ටඩ් ජැප්නා කරි පවුඩර්. ඉතින් මේකෙන් තමයි මේ හැම දෙයකම රසය වැඩි වෙන්නේ, එන්හාන්ස් වෙන්නේ. ඉතින් යුනික් විදිහට කන්න ආසවට අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕන ප්‍රොඩක්ට් එක තමයි ජැප්නා කරි පවුඩර් කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේක පාවිච්චි කරලා කොහොමද රසට ජැප්නා ස්ටයිල් එකට චිකන් කරි එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි කරන්න ඕනි ජින්ජර් ගාර්ලික් ටික හොඳට චොප් කරගන්න ඕනි. පේස්ට් එකක් විදිහට චොප් කරගන්න ඕනි. මොකද එතකොට තමයි ඒකේ රසය වැඩි වෙන්නේ. හරි දැන් අපි අපේ චිකන් එක මැරිනේට් කරගන්න යන්නේ. ඉතින් මේකට අපි අර ෆයිනලි චොප් කරගත්ත ජින්ජර් ගාර්ලික් පේස්ට් එක, ඊට පස්සේ අපිට ඕන වෙනවා කහ කුඩු, ඊට පස්සේ ලුණු, ඒ වගේම අමතක කරන්න එපා සිග්නේචර් ප්‍රොඩක්ට් එක ජැප්නා කරි පවුඩර්. අනිවාර්යයෙන් මේකෙන් දාන්නම ඕනි. අපි දැන් චිකන් එක මැරිනේට් කරගමු. මේකෙදී අපි චිකන් කිලෝ එකක් කරන් තියෙනවා. එතකොට ඒ චිකන් වලට ගැලපෙන විදිහට ඔයගොල්ලන්ගේ රස අනුව අනිවාර්යයෙන්ම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනවද ඕනි කියන එක යූස් කරගන්න ඕනේ. අපි මේක අපි ෆැක්ටරි එකේ ඉඳන් ගෙනාවේ සීල් පිට අපි පැකින් කරලා ගමු. හරි දැන් අපි කහකුඩු ටිකක් දාමු. ඊට පස්සේ අපේ සිග්නේචර් ප්‍රොඩක්ට් එක ජැප්නා කරි පවුඩර් අපි සීල් පිට ගෙනාවේ ෆැක්ටරි එකෙන්ම. අපි මේකෙන් හැඳි දෙකක් දාන්න ඕනි. හැඳි දෙකක් කියන්නේ රස අනුව ඔයගොල්ලන්ට ටිකක් අර රසට කන්න ඕන නම් මේ වගේ පුරවලා ලොකු හැන්දක් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්න චිකන් ප්‍රමාණයත් එක්ක ගැලපෙන්න අනිවාර්යෙන් මේක දාගන්න. දැන් අපිට තියෙන මේක හොඳට මික්ස් කරගන්න. මේකෙන් තමයි අර මේ ස්පයිසස් වල තියෙන රස හොඳට චිකන් එකට උරා ගන්න ඕනේ. එතකොට තමයි මේ කරි එක අර අපි අර කියන්නේ අර තික් ග්‍රේවි එකක් එන්න රසට හදා ගන්න නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ try කරලා බලන්න ඕනි විදිහක් මේක. සාමාන්‍යයෙන් ඔයගලන්ට අර රසටම කන්න ඕන නම් මේක හොඳට කලවම් කරලා පැය භාගයක් විතර 30 මිනිත්ස් විතර මේක වහලා පැත්තකින් තියලා තියන්න. යාට පාඩුවේ මැරිනේට් වෙන්න දෙන්න ඕනේ. අපි ඒක මැරිනේට් වෙනකල් අපි අපේ ඉතුරු ටික රෙඩි කරගමු. දැන් අපි අපේ අමු මිරිස් ටික ලස්සනට කපා ගමු. මේකෙදී ඔයගොල්ලන්ට කැමති විදිහකට දැන් අපි නම් කපන්නේ තීරු. ඕගොල්ලන්ට ඕන නම් මේක කොටු කොටුවට හරි. දැන් අපි අපේ මේ රතු ලුණු ටික මේ ලොකුවට නිකන් අර ලොකු කෑලි වලට කපා ගන්න අර චූටිකට ෆයින්ලි චොප් කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේක රතු ලුණු ගෙඩියන් නිකන් දෙකකට විතර කපා ගත්තාම ඇති අර හොඳට පලා ගන්න ඕනේ නැහැ. දෙකකට විතර කපා ගන්න. එතකොට රසට තියෙන අර ගොඩක් ඉතින් පොඩි වුණොත් එහෙම අර දන්න දෙක එක රස වෙනස් වෙනවා. ඊළඟට අපිට තියෙන මේක ටෙම්පරාදු කරගන්න මේ චිකන් එක. අපි ඒකට ස්පෙෂලි පාවිච්චි කරනවා මහරජා තල තෙල් එක, ජින්ජර් ඔයිල් එක. අතන මේ තල තෙල් පාවිච්චි කරාම හොඳ සුවඳක් වගේම රසක් එනවා. ඒකින් අපි මේකට මුලින්ම එනසාල්, ඊට පස්සේ කුරුඳු පොතු කීපයක්, ඊළඟට කරාමු ටෙටි දාලා හොඳට මේ තල තෙල් එකේ පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න ඕනි. දැන් අපි මේක හොඳට ටෙම්පරාදු වෙලා තියෙන්නේ. මේක ටෙම්පරාදු වෙනකොට අපි මේකට හරපින්ට ටිකක් දාගමු. හරපින්ට දානකොට බලාගෙන මේ ඇඟට තෙල් විසික්ක. ඊට පස්සේ අපි මේකට දානවා රම්පේ වගේම ඊට පස්සේ මේකට සේර ටිකක් දානවා. ඊට පස්සේ අනිවාර්යෙන් මේකට උළුහල් දාන්න. උළුහල් දාලා ඊට පස්සේ මේකට රතු ලුණු,
ඒ වගේම අමු මිරිස්. දැන් මේක හොඳට ටෙම්පරාදු කරගන්න. ඔයගොල්ලෝ අර පොඩ්ඩක් රන්වන් පාට වෙනකල් අර ගොඩාක් ටෙම්පරාදු කරන්න එපා. හැබැයි ටිකක් රන්වන් පාට එනකල් මේක ටෙම්පරාදු කරගන්න. දැන් මේක ඇත්තටම මේක ටෙම්පරාදු වෙනකොට අර මේ සුවඳ එනකොට කණ්ඩම හිතෙන්නේ. හැබැයි මේක අර තාම මේ චිකන් එක දාන්න නැකතාවේ නැහැ. ඒකින්ද ඔයගොල්ලන්ට මේ හරියටම ටේස්ට් එක, ඒ කියන්නේ මේ හරි ඔතෙන්ටික් ටේස්ට් එක ගන්න නම් හරියට ටයිමින් බලන්න ඕනේ. ඒකින්ද අර අපිට හදිසි තිබ්බට උයන්න පුළුවන් කෑම නෙවෙයි මේවා. ඒකින්ද ඔයගොල්ලන්ට රසට කන්න ඕන නම් අනිවාර්යයෙන්ම හරියට වෙලාවට මේක රන්වන් පාටට සුවඳ එනකල් මේක ටෙම්පරාදු වෙන්න ඕනි. නැත්තම් එහෙම වෙන්නේ අර ඉක්මනට හැදුවොත් එහෙම ඒක රස නැති වෙනවා. හරි. අපි දැන් අපේ මැරිනේට් කරගත්ත මේක දැන් පැය භාගයකට වැඩිය මැරිනේට් වුණා. අපි දැන් මේ චිකන් ටික හිමීට මේකට දාමු. දැන් අපි මේක අර අපි ටෙම්පරාදුවේ හොඳට පොඩ්ඩක් හැම පැත්තෙම පොඩ්ඩක් අර ෆ්‍රයි වෙන්න හොඳට චිකන් ටික මේක ටෙම්පරාදු කරගන්න. අපි දැන් මේක අර ටෙම්පරාදුවේ හොඳට කලවම් කරලා සාමාන්‍ය අඩු ගින්දරේ ගොඩක් ගින්දර වැඩි කරන්න එපා. අපි විනාඩි 5ක් මේක වහලා තියමු. මොකද මේ තෙල් වල සහ මේ චිකන් වල තියෙන වතුරත් එක්ක මේක අපි පොඩ්ඩක් කුක් වෙන්න දෙමු. එතකොට තමයි මේකේ නියම රසය එන්නේ. මුලකුත් දාන්න එපා. විනාඩි 5ක් වහලා තියන්න. හදිසි වෙන්න එපා. හරි. දැන් මේක අපි පොඩ්ඩක් අර ඉස්සෙල්ලා චිකන් එකේ වතුර වලින් කුක් වෙන්න දීලා ඊට පස්සේ දැන් මේකට අපි උණු වතුර ටිකක් දාලා තව පොඩ්ඩක් කුක් වෙන්න දෙමු. ගොඩක් දාන්න නැතුව සාමාන්‍යයෙන් පොඩ්ඩක් දාලා අපි දැන් මේක ආපහු පොඩ්ඩක් කලවම් කරලා කුක් වෙන්න දෙමු. අපි තව වතුර ටිකක් දාමු ඒකට. දැන් අපි මේකට වතුර දාලා ආපහු හොඳට කලවම් කරලා සාමාන්‍යයෙන් මද ගින්දරේ මේක හොඳට කුක් වෙන්න දෙමු චිකන් එක. ඒකලා අපි මේකෙන් මේ විදිහට වහමු හොඳට කුමාලයත් එක්ක චිකන් එක එයාගේ පාඩුවේ යට කුක් වෙන්න දෙමු. අපි දැන් මේක හොඳට කලවම් කරලා අපි මේ බලමු පදමට ලුණු තියනවාද කියලා. සාමාන්‍යයෙන් අපි නම් ගමේ ලුණු බලන්නේ මෙහෙම මරුවට ගන්න තියෙනවා. රසටම තියෙන චිකන් කරි එක ජැප්නස් ස්ටයිල් චිකන් කරි එක. මේක අර ස්පෙෂලිටි එක තියෙන ඇත්තටම මේ මහරජා ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනකොට අර ඕගොල්ලන්ට ඔතෙන්ටික් රස අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එකෙන් සහ සුපර් මාකට්ස් වලින් මහරජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් පර්චේස් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ස්පෙෂල් මේ ජැෆ්නා කරි පවුඩර් එක පාවිච්චි කරලා බලන්න. ඕගොල්ලෝ අර වෙනදා හදන කරිස් වලට මේකෙන් එකතු කරගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම හොඳ රසයක් එක්ක අර ඔතෙන්ටික් ෆීල් එක ගන්න පුළුවන්. හරි. දැන් අපේ චිකන් කරි එක රෙඩි වෙලා තියෙනවා. අපි ජැෆ්නා ස්ටයිල් එකට හදපු චිකන් කරි එක. ඉතින් මේකේ ෆයිනල් ටච් අප් එක විදිහට මේක සාමාන්‍යයෙන් අපි කුක් කරලා ඉවර වෙලා මේක නිවුනෙන් පස්සේ කියන්නේ සම්පූර්ණයෙන් ටිකක් මේක රස්නේ අඩු වෙන්න ඕනේ. රස්නේ අඩු වුණෙන් පස්සේ ඔයගලන්ට දැන් පේනවා මේක රස පාටට හොඳ පාටට තියෙනවා. මේකට අපි දාන්න ඕනේ දෙහි චුට්ටක්. ඉතින් මොකද ඒකෙන් තමයි ඒකෙන් අමුතු රසයක් එනවා මේ චිකන් එකට. ඉතින් අපි මේකට දෙහි චුට්ටක් දාමු. ඒකලා ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ.